එක ප්‍රේත ලෝකයක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකේ ස්ත්‍රී පුරුෂ නිමිති ඒ ප්‍රේතයන්ගේ නැහැ. හැබැයි බාහිර ඉන්න කෙනාගේ තියෙනවා වගේ පේනවා. ඒතකොට තමන්ගේ ඇඟ අල්ලා ආසාවෙන් ඉන්න පුරුදු වෙච්ච අයට දැන් තමන්ගේ ඇඟේ නැහනේ. අර ප්‍රේතයා අර අනිත් බාහිර ප්‍රේතයන්ගේ ශරීර අල්ලන්ට අත දික් කරනකොට නියපොතු දික් වෙනවා. ඒ නියපොතු වලින් හූරනවා. ඒතකොට අනිත් ප්‍රේතයත් පැනලා හූර ගන්නවා. මුළු ඇඟම මස් කඩ කඩ කනවා. මනුස්ස ලෝකයේ ශරීරය ස්පර්ශ කර කර ආසාවල් විඳින්න ගිය අයට මෑත යුගයේ දිවසින් කවුරු හරි බැලුවොත් ওই പ്രേත ලෝකෙ පේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න තමන්ගේ ශරීරය ස්පර්ශ කර කර සතුට වෙන්න පුරුදු වෙච්ච කෙනාට പ്രേත ලෝකේ ඒ සතුට එන්නේ නැහැ. එතකොට එයා සැරිසරනවා. සැරිසරනකොට පින්වත්නි, පින්වත් දරුවනේ, පිරිමින්ගේ කාන්තාවන්ගේ ඇඟෙන් පිට වෙන යම් ජරාවක් තියෙනවා නම් ඒ ජරාවේ ශරීරයෙන් පිටවෙන අපි කියමු ශුක්‍ර ධාතුව කියලා හරි ඒ ගඳ ඒ ප්‍රේතයන්ට යොදුනක් දැනෙනවා. කිලෝමීටර් 10ක් දැනෙනවා. ඒ කෙනා හොයාගෙන එනවා. එතකොට පිරිත් කියන්නේ නැති, දෙමව්පියන්ගේ ආශිර්වාදේ නැති, තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු නැති අර කොල්ලගේ ඇඟ අඳුරක් වගේ පේනවා. බිග් ෂීට් එකකින් ඇඟ පොරවනවා වගේ අර ප්‍රේතයා අරයාගේ ශරීරය බදා ගන්නවා. බදාගෙන එයාත් එක්ක එකතු වෙනවා. එයාට එයාගේ වල් වැඩ නතර කරගන්න බෑ. එයා ඇඟෙන් කරන නරක වැඩ ටික නතර කරගන්න බෑ. දවසට 10-15 වතාව එයා නරක වැඩ කරනවා. ටවුන් එකේ ගියොත් මේ නරක වැඩ මේ টয়ලට් වලට යනවා. টয়ලට් වල ජරා වැඩ කරනවා. ඒ ඔක්කොම කරන්නේ අර බලවේග. ඒ කියන්නේ പ്രേත ලෝකේ ඒවට ආසාවෙන් ඉපදිච්ච එවුන්ට මනුස්ස ලෝකේ ඇඟත් එක්කයි ප්‍රයෝජනට ගන්නෙ. මම කියන්නම් අවුරුදු 16 කොල්ලෙක් ළඟදී ඒ කොල්ලට කණ්ඩ බත් එක කුණු වෙන්න ඕන. බත් කුණු වුණොත් තමයි යා කන්නේ. කුණු වෙච්ච බත් එක විතරයි. බලන්න මිනිස්සයාගේ ඇඟට പ്രേතෙක් ඇවිල්ලා කරන දේ. කුණු වෙච්ච කෑම කන්නේ. මම පින්වත් දරුවනේ ඒ වගේ දේවල් සෑහෙන දැකලා තියෙනවා මේ මිනිස්සුන්ගේ ඇඟවල් වලට ඇවිල්ලා ওই වගේ ප්‍රේතයෝ ඒ ශරීරේ භුක්ති විඳින හැටි. ඒ නිසා අද කාලේ ගොඩාක් කොල්ලන්ට තමන්ගේ ජීවිතේ නරක දේවල් වලින් අත්මුදව ගන්න අමාරු. ඒ ජීවිතත් එක්ක බාහිර බලවේග සෙට් වෙලා ඉන්නවා. තව උදාහරණයක් කියන්න ළඟදී මෙහි ගම්පහම මේ අපි අසපුව දැම්මට පස්සේ තරුණ ළමෙක් ආවා. ඒ ළමයා ඇවිල්ලා ඒ ළමයා දවසක් කියලා රිස්පා හොඳයි. අර රිස්පාද මොනවද මන් දන්නේ නැහැ ඇඟ මිරිකන තැන් තියෙන්නේ. හොඳයි කියලා මෙයා ගිහිල්ලා. ඉතින් ගිහිල්ලා ඊට පස්සේ ඒවත් එක්කම වල් වැඩවලට පුරුදු වෙලා. දැන් නතර කරගන්න බෑ. ඊට පස්සේ මෙයාට ওই වාගේ මිනිස්සුયો මේ වල් ආශාව නිසා මැරිලා නරක ලෝකවලට යනවා කියලා අහලා මේක නතර කරගන්න ඕන නිසා මෙයා ගෙදර යද්දි මේ ගම්පහ අර වාගේ තැන් දකින්නකොට අහක බලාගෙන යනවා. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මේ ළමයි යම් දවසක අනිත් අයට යහපත පිණිස මාධ්‍යයට ඇවිල්ලා මේක කිව්වොත් ලොකු දෙනෙකුට යහපතක්. නමුත් ඒ ළමයා මට කිව්වා ස්වාමීන් වහන්සේ මට අඩියක් තියන්න බෑකෝ ඒ ස්ථානෙන් ඉස්සරහට ඇඟ නිකම් යනවා මේ පැත්තට කිව්වා. ඊට පස්සේ කරුණු කියලා ඇඟ මිරිකගෙන ජරා වැඩ කරන්න මේ අවුරුදු 16 17 කිල්ලෝ ඒ තැන් වල ඉන්නේ. ඊට පස්සේ මෙයාට කරුණු කියලා සිල් සමාදන් කෙරෙව්වා. උඹ මේවා කරන්න එපා සිල් රැකගෙන හිටපන් කියලා. සතියක් විතර හිටියා ඉන්න බෑ. දැන් ළඟදී හිත කියනවා ඵලයන් කියලා. මෙයා බයික් එක අරගෙන මේ ගම්පහ මේ පැත්තේ ටවුන් එකේ පැය 3ක් කැරකුණා කියනවා මං යන්නේ කියලා. අවසානයේ බයික් එක ගිහිල්ලා නතර වුණේම ආයිස් පා එකක් ඉස්සරහා. දැන් එයාට හිතෙනවා කක්ක කන්න ඕන කියලා. කක්ක කන්න ඕන කියලා හරි ආසයි. টয়ලට් එකට ගිහිල්ලා කවුරු හරි දාපු ජරාවක් තිබ්බොත් අත දාලා කන්න හිතෙනවා. hina වෙනව නෙවෙයි. දැන් සමහරට ෆෝන් බලන්ට යොමු වෙච්ච එක ඉවර වෙන්නේ අර වගේ කක්කා ඉවර වෙනවා මේ ජීවිතේම.
ඊළඟට සමහර අය ස්ත්‍රීන් ආසයි. කාන්තාව ගැනම හිත හිත ඉන්නේ. ඊට පස්සේ සිවුරට ආසාවේ කෙනා සිවුරෙම ඉපදුනා නම් සමහරට මේ අය මැරිලා ගිහිල්ලා උපදිනවා ස්ත්‍රීන්ගේම ඔළුවේ උපදිනවා උගුණෙක් වෙලා. ඊළඟට ඒ කාන්තාවන්ගේ ශරීරයේ එක එක සත්තු වෙලා උපදිනවා. ඇයි පින්වත් දරුවනේ අපිට සමහරට බඩ එක කුමක් වෙලා සමහරවට අපිට මල පහ යනකොට මල පහත් එක්ක පණුව යනවනේ දඟලනේ ඔක්කොම ප්‍රාණීන්නේ. මේ මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා හිටපු අයනේ ගිහිල්ලා බඩක් ආසේ අසුචි ගොඩ ඉපදිලා ඒ ශරීර වලට ආස කරලා. මේවත් එක බලනකොට දෙයියනේ මේ වගේ ගැලවිලා දිව්‍ය ලෝකෙකවත් ඉපදෙන්නේ කී දෙනාද? ඇත්තටම මේ උගන්වලා මේ තියෙන ජර මර කරදර නම් අවුරුදු 11න් ඉවරයි. ඒ උනට මැරුණාට පස්සේ කොහෙද යන්නේ? ඒ නිසා යම්කිසි කෙනෙකුට මව්ට ආදරින් සෙනෙහසින් ඉඳලා ගුරුවරුන්ට ආදරින් සෙනෙහසින් ඉඳලා ඊළඟට පින් දහම් කරගෙන කුසල් දහම් කරගෙන තුනුරුවන් සිහි කරලා අඟුලිමාල පිරිත රතන සූත්‍රය ආදී පිරිත් කියලා සමහර වෙලාවට නරක වැඩවල වලට ඇබ්බැහි වෙච්ච චරිත තියෙනවා නම් ওই තරුණ ජීවිතේ ඒ අයට ඒ වගේ ගැලවෙන්න බැරි නම් Taman කොච්චර ඇබ්බැහි වෙලාද කියලා තේරෙන්නේ ගැලවෙන්න හදනකොට. ඔන්න ෆෝන් එක පාවිච්චි කරන්න ඇබ්බැහි වෙච්ච කෙනා ෆෝන් එක ඕෆ් කරලා සතියක් ඉන්න බලන්න. ෂුවර් සතියක් ඉන්න බෑ. සතියක් ඉන්න බෑ. Facebook එකට ඇබ්බැහි වෙච්ච කෙනා පුළුවන් නම් එක දවසක් ඉන්න පාවිච්චි නොකර. අර පහුගිය දවස්වල Facebook නතර කරපු කාලේ කොල්ලු කියලානේ පිස්සු හැදුනා. ඊළඟට තියෙන සාපේ තමයි බලන්න ගුරු මෑණිවරුනි පියවරුනි මොම් Facebook හදාගෙන Facebook වල ෆ්‍රෙන්ඩ්ලා කරගන්නවනේ ටීචර්ලා සර්ලා. මේ ලෝකේ ධර්මයට ගරු කරන යම් ගුරුවරියක් ඇත්නම් කිසිම දවසක තමන්ගේ දරුවෝ ශිෂ්‍යෝ ෆ්‍රෙන්ඩ්ලා කරගන්න එපා. සාපයක්. ළමයි එක්ක සෙල්ෆියක්වත් ගහන්න එපා. සාපයක්. ශිෂ්‍යෝමයි. වර්තමානයේ පවතින නීතිය ගැන මා දන්නේ නැහැ. නමුත් මන් නම් මගේ ජීවිතේ ගොඩාක් ආසා මට ගහපු සර්ලා ටීචර්ලා ගැන. ඒ අය තමයි මාව හැදුවේ. ඇත්තටම මම ටීචර් සර් කෙනෙක් නම් මේ වෙනකොට මං හිරේ. මොකද මට අපි ගහලා හැදුනේ ගුටි කාලා හැදුනේ අපි. වරද්දක් දැක්කම අපේ අත නිකම් ඉස්සෙනවා. ඇත්තටම මේ මහානකම කෝටි වාරයක් ආනිසංසයි. මොකද මං ගෙදර ඉඳලා ගුරුවරයෙක් වුණා නම් මං හිරේ. අද කාලේ යුගය ඉවරයි. දැන් ඔයාලා ඉගෙන ගත්ත අපි ඉගෙන ගත්ත ලෝකෙ කොච්චරද කියලා බලන්න. අනේ සුන්දරත්වය ආයේ නැහැ. පතන්න එපා. හිත හදාගන්න. පතන්න එපා. ඒ වුණාට අපිට කොච්චර දුක හිතෙනවද? අපිට ලැබිච්ච ඒවා අපේ ළමයිට දෙන්න බැරි එක ගැන.